ආචාර්ය මුරුද්දෙනේ ධම්මරතන ගෞරවනීය අපේ නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බදුලුපුර තරුණ බෞද්ධ එකමුතුව විහාරස්ථ දායක සභාව එවැගේම අපේ උදේනිගම සීලරතන හාමුදුරුවන්ගේ සම්බන්ධීකරණයෙන් මේ උතුම් වූ ධර්මදේශනා පින්කම සංවිධානය වෙනවා. වැඩමවා වදාළ ප්‍රදේශවාසී ගෞරවනීය පින්වත් නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු අපේ පින්වත් මෙහෙණින් වහන්සේලා මහා සංඝරත්නය සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්තුනි පින්වතියනි මේ සියලු දෙනාම මේ ඓතිහාසික මුතියංගන රජමහා විහාරයට එකව වෙන්න හේතුව කාරණේ තමයි උදෑසන කාලේ මේ සියලු දෙනාම අත්විඳින නමුත් ඔය අපි නොදන්න කාරණා කීපයක් තියෙනවා. මේ හැම මිනිස්සෙකුටම තියෙන්න ඕන එකක් තමයි අර පෙර කරන ලද පින් ඇති භාවය. අපි මේ අහන බණ පදයක් ගානේ මොකක්ද තියෙන්නේ? ඔතනක් තියෙන්නේ පෙර කරන ලද පින් ඇති භාවය. තරුණ මහත්තුරු දුවලා පුතාලා මේ සේරම සුදු ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඇයි අර නිකම්ම ආව නෙමෙයි. අර යන්නේ පන්සල් කියන එක ඔළුවට වැටිලා තියෙනවා. එහෙම සිහියේත්තු ගැන්වෙන්න බෝධින් වහන්සේ විහාර මන්දිරේ වැඩ ඉන්න මළුවට අර පල්ලෙහින් නගිනකොට ඔළුවට ආවේ නැද්ද? සෙරෙප්පු නිකම්ම ගැලවුනේ නැද්ද? ඇයි? කවුරුවත් කිව්වද උතනින් සෙරෙප්පු ගලවන්න කියලා? නෑ. මේවා මේ කොහෙන්ද දැනෙන්න ගත්තේ? අහම්බ නෙමෙයි. එතන ඉඳන් ගෙදර සූදානම් වෙච්ච එකේ ඉඳන් අපේ පින්නතුනි අර බුදුහාමුදුරුවෝ උගන්වනවනේ. මනස මුල් වෙලා සංසාරේ කරපුවා කියපුවා අහලා තියෙනවද? අර හෙවණැල්ල වගේ නිවන් දකින්නකම් අපේ පිටිපස්සෙන් එනවා කියලා. දැන් පේනවද පින් පිටිපස්සෙන් එන හැටි? ඔයත් පන්සලට එව්වා. මේ පැයක් හමාරක් කියන බණ මතක හිටිනවද? මොකක් හරි එක සිද්ධියක් මතක හිටියේ. ඔච්චරයි වෙන්නේ. මේ සංසාරේ පුදුම විදිහට මේ පින්නත් අම්මලා තාත්තලා තරුණයෝ දරුවෝ බණ අහලා ඇති. සංසාරේ කී ගමනක් කියලා ඇද්ද? ඔය ධම්මං සරණං ගච්ඡාමි කියලා කොච්චර කියලා ඇද්ද? මේ ඉපදිලා ධර්මයේ සරණ යන්න, ධර්මයේ හොයාගෙන යන්න. මම හොඳටම දන්නවා මෙතන ඉන්නවා ජීවිතේ ඉඳගෙන එකපාරක් එක දිගට පැයක් බණ අහපු නෙද උදවිය. මොකද්ද හිතලා තියෙන්නේ? බණ අහන එක නෙමෙයි පින්නතුනි හපංකම. සුදු ඇඳගෙන පන්සල් එන්න හිතුණානේ. ඒකයි හපංකම. පහලින් එනකොට සෙරෙප්පු දෙක ගැලවුණානේ. නමස්කාරය කියනකොට අත් දෙක එක වුණානේ. දැන් මෙතන ලොකු පණිවිඩයක් දෙනවා. අපේ
පිරෙන්න ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ මූලික කාරණා ටික පුතේ සම්පූර්ණ වෙනවා සුදුසු ප්‍රදේශයේ තියෙනවා පෙර කරන ලද පින් ඇති භාවයක් තියෙනවා හදාගන්න තියෙන එකයි අත්ත සම්මා පණීදිච ඔච්චරයි මනවින් පිහිටන්න විතරයි තියෙන්නේ මොකක්ද අපේ පෙර කරපු පින් ඇති භාවය මන් දන්නවා මේ ශාලාවේ ඉඳගෙන ඉන්න අම්මලා පැය 3-4කට කලින්වත් එන්න ඇති නේද උපාන්දරත් එන්න ඇති ඔය සමහර තැන්වල පින්නතුනේ රැයත් ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා දැන් මං එනකොට කියනවා දැන් මේ කිරලා බණ්ඩාර වෙල දේශනාව තියෙනවා මම ගන්න ඉස්සරහ පුටුවල ඉඳගෙන මං තව බදුල්ලේ මොකක්ද මේ උද්‍යෝගය මොකක්ද ඔය උනන්දුව මේ සියලු දෙනාට අවශ්‍යතාවයක් තියෙනවා උවමනාවක් තියෙනවා වෙන කිසිම දෙයක් නෙමෙයි අර සංසාරේ කරපු පින් ඉස්මතු වෙනකොට ඒකෙන් වැඩක් ගන්න හදන කොයි කරන්නේ ඔයත්ොන්ට සංසාරේ කවදා හරි දැනිලා තියෙනවා නුඹ මේ ආත්මෙ වෙච්ච නෙමෙයි හොඳ මේ මිනිස්සෙකුගේ ඇස් දෙක පේන්නේ කන් දෙක ඇහෙන්නේ මේ පින්නතුන් මෙතන මෙහෙම බනහනකොට ඔය ටවුන් එකේ දැන් කී දෙනෙක් දවල්ට කණ්ඩ කීයක් හරි එක්කව කරගන්න ඔට්ටු වෙනවද බන අහා ඉන්න වෙලාවක් තියෙනවද යත්තන්ට අසවල් සැක්කම කරගන්න කියලා මුදල් එකතු කරන කී දෙනෙක් ඇද්ද අපි සංසාරේ ප්‍රගුණ කරලා දෙනවා ඇස්කම් පේන්නේ ඇවිදින්න පුළුවන් වෙන්නේ හිතන්න පුළුවන් වෙන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ ඔය ආත්මේ බොහොම පුංචි කාලයයි බොහොම කෙටි කාලයයි ඔය මහ දෙයක් ඕනේ නැහැ අර දකලා තියෙනවද අපේ ගෙවල් වල තියෙනවා අර කුරුළු ලෑලි තියෙනවනේ ඔය කුරුල්ලොන්ට එම්බත් දානවනේ මේ කන බත් එකෙන් ඇඟිලි 4ට බත් ටිකක් අරගෙන සතෙකුට විසිකන්න හැමදාම හම්බෙනවද මං කියන්නේ මේ බොහොම පුංචි දෙයක්